හැල්ලෝ ගයිස් ඔයල හිතන් ඉන්නේ මං නරියෙක් කියලද පළමුුවත් මව්බිම දෙවනුවත් මව්බිම කියල ඇරිය නේද අපේ බදු සල්ලිවලට මේ ආණ්ඩුව ආවෙ නැත්නං මේ වගේ වේසනයක් වෙච්ච වෙලාවට බංකොලොත් කරපු රටක් විදිහට විදේශ ආධාර වුණත් අපිට ලැබෙන්නේ නෑ ගයිස් මේ අහන්න කැබ්රල් උන්නහේ වංචාකරපු මුදල වටිනාකම ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නද නැගෙනහිර සිට බස්නාහිරට කිලෝමීටර 224ක් තියෙනවා. අපි බලමු කෝටි 183ක් කිලෝමීටර් කීයක් තියන්න පුළුවන්ද කියලා. ඒකට අපි කරන්න ඕන්නේ කෝටි 180 පුන බෙදමු 1000න්. එතකොට ගාන 18,30,000යි. දැන් බලමු රුපියල් 1000 කොලේ දිග. 1000 කොලේ දිග වෙනව සෙන්ටිමීටර් 15යි. 0.4ක්. සෙන්ටිමීටර 15යි 0.4යි කියන්නේ. මීට්‍ර වලින් 0.154යි. දැන් බලමු කොහොමද වැඩේ කියලා. ගයිස් 18,30,000 වැඩි කරනව 0.154න්. එතකොට ගාන 2,81,820ක්. මීටර් 2,81,820 බෙදනව ගයිස් මීටර් 1000න්. එතකොට කිලෝමීටර් 281යි. බස්නාහිර ඉදල නැගෙනහිරටම තියෙන්නේ කිලෝමීටර් 224යි. කෝටි 183. 1000 කොළවලින් තිබ්බොත් ඒත් ගයිස් තව ලක්ෂ 40ක් විතර ඉතුරු වෙනව. හිතන්නකෝ මේක සුළුපටු මුදලක්ද? අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. ගයිස් සරලවම කිව්වොත් රුපියල් 1000 කොළ එහා කොනේ ඉඳලා මෙහා කොනට තිබ්බත් ඒත් සල්ලි ඉතුරුයි. කෝටි 183ක්. වාව්. මාස 3කින් ගෙවන්න ඕනේ. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? කබ්‍රාලුන් නැහැ මේ මුද රජයට දෙයිද මං? කොමෙන්ට් එකක් දාන්න.